අසත්පුරුෂයා ආශ්‍රය කරන්න ලැබුණොත් කොහේ වුණත් ගුණධර්ම පිහිටන්නේ. දැන් අපි ගමු දේවදත්තත් බණ කියාගෙන ගියා. දේවදත්ත බණ කියාගෙන ගියේ නැද්ද? දේවදත්තත් බණ කියාගෙන ගියා. දේවදත්ත ගිහින් සංඝයා මැද්දේ කිව්වා මම ප්‍රතිපත්ති 5ක් ඉදිරිපත් කළා. භාග්‍යවතුන් වහන්සේට පිළිගත්තේ නැහැ. මේවා බොහොම හොඳ ප්‍රතිපත්ති කිව්වා. පැවිදි වුණාට පස්සේ කැලේම ඉන්න ඕනේ කිව්වා. රුක් සෙවණේ භාවනා කරන්න ඕනේ කිව්වා. තුන් සිවුරෙන් ඉන්න ඕනේ කිව්වා. පාංශකුල සිවුරෙන් ඉන්න ඕනේ කිව්වා. එළවලු බතු විතරක් බලඳන්න ඕනේ කිව්වා. අද කාලේ මේක කිව්වා නම් සුටුස් කාලේ මිනිස්සු ඒ පැත්තට යන්නේ නැද්ද? යනවනේ. ඇයි මිනිස්සු බොහොම ආස කරන කරුණු ටිකක් තමයි මේකේ තියෙන්නේ. 500ක් පැවිදි වෙලා හිටියා. ඒ 500ම පැවිදි කළේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. නමුත් දේවදත්තගේ ආකර්ෂණීය කතාවට අර 500ම අහු වුණා. 500ම අතහැරියා සත්පුරුෂයාව. කවුද සත්පුරුෂයා? සාරිපුත්ත මහ රහතන් වහන්සේව අතහැරියා. අතහැරලා කතා වුණා වෙජිටේරියන්. තුන් සිවුරින් වාසය කරනවා. පාංශකුල් සිවුරින් වාසය කරනවා. ගස්සට භාවනා කරනවා. ඉතින් පහදින කරුණු නෙමෙයිද සාමාන්‍ය ලෝකයා. ධර්මයේ අවුච්ච නැති අය පහදින දේවල්. එතකොට සත්පුරුෂ වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේව අතහැරලා සත්පුරුෂ වේසින් හිටිය අසත්පුරුෂයාගේ පැත්ත ගත්තා. පිටත් වුණා. අරන් ගියා. දැන් ගිහිල්ලා දැන් දේවදත්තගෙන් උපදෙස් ගන්නවා භාවනා කරන්න. දැන් දේවදත්ත ධර්ම කතාව කියනවා. දැන් දේවදත්තත් බණ කියනවා. මේගොල්ලන්ට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ඒ දේවදත්ත බණ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන පහදවන්නද? තමන් ගැන පහදව ගන්නද? තමන් ගැන පහදව ගන්න. දේවදත්ත බණ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ හරි කියලාද? තමන් කියන එක හරි කියන්නද? තමන් කියන එක හරි කියන්නයි. එතකොට දේවදත්තගේ ඉලක්කේ යොමු වෙලා තියෙන ත්‍රිවිධ රත්නෙට නෙමෙයි. මොකේටද? තමන්ටයි. ඉතින් අර පිරිස දන්නේ මේක. අර 500ම දන්නේ මේක. ඒ 500ම දිගටම දැන් ඉතින් ඕගාලා භාවනා කරනවා, ධර්මය අහනවා. දේවදත්ත කියනවා ඇස අනිත්‍යයි මෙනෙහි කරපන්. කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි කියනවා. හැබැයි කියන්නේ තමන් හොයාගත්තු දෙයක් වගේ. තමන් වටහාගත්තු දෙයක් වගේ. ඒ ධර්ම කතාව කිව්වේ කවුද? භාග්‍යවතුන් වහන්සේ. තමන්ගේ එකක් වගේ කියන්න ගත්තා. අර පිරිසත් මේ ඔට්ටු වෙනවා මේ හොඳ අපිටි කාගෙන. අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? ටික ටික අර ශ්‍රද්ධාව හීන වෙවි යනවා. තිබුණු ශ්‍රද්ධාව හීන වෙවි යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේට කතා කළා සාරිපුත්තේනි මොග්ගල්ලාණේනි අනුකම්පාවක් නැද්ද කියලා ඇහුවා. මොකද්ද ස්වාමීනි? 500ක් අමාරු වෙටෙන්න යන්නේ කිව්වා. මොකද අමාරු වෙටෙනවා කියන්නේ තව ටික දවසක් හිටියනම් සිවුරවල යනවා. සිවුරවල ගියා නම් අර ශ්‍රද්ධාවයි ධර්මයේ ලබා ගන්න තිබිච්ච අවස්ථාවයි සියලු දේවල් අහිමි වෙනවා. යන්න ඉක්මනට බේර ගන්න කිව්වා. සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා වැඩියා. වඩෙනකට දැන් දේවදත්තත් ඉතින් වාඩි වෙලා බණ කියනවා. මේ කාලේ මේ ලෝකෙ කොච්චරනම් මේ දේවදත්තල බණ කියනව ඇද්ද? එතකොට මේ දැන් දේවදත්ත කියාගෙන යනවා බණ කියනකොට
අර පිරිසත් අහගෙන ඉන්නවා. ඔය අතරේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වඩිනවා. වඩිනකොට දැන් දේවදත්තට හරි සැටිස්ෆයි. ඇයි මේ? හිතාගන්න බැරි දෙයක් මේ වෙන්නේ. මොකද්ද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා තමන් ළඟට එනවා. ඊට පස්සේ කියනවා බලන්ට මහණෙනි මං කොච්චර හරිද? අර සංඝයාට කියනවා මහණෙනි කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ විදියට කොච්චර හරිද මං අන්න බලන්න කියනවා. සාරිපුත්ත මොග්ගල්ලාන මේ දිනමත් දැන් එන්නේ කියලා දෙපැති තියාගත්තා. ඒ බුදුරජාණන් වහන්සේගේ දෙපස වැඩ ඉන්නෝනේ. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් අර අසත්පුරුෂයා දෙපැත්තේ වාඩි වුණා. වාඩි වුණාට පස්සේ දැන් අසත්පුරුෂයාට සතුට වැඩි. මොකද්ද යා කළේ? කිව්වා සාරිපුත්තය මගේ පිට ස්වල්පයක් ගිලන් කිව්වා. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා. ධර්ම දේශනා කළා ඉවරලා කියනවා සාරිපුත්තය මාගේ පිට ස්වල්පයක් ගිලන් මං ටිකක් සැතපෙන්නම් මේ ධර්ම කතාව මේ සංඝයාට කියාගෙන යන්න කියනවා. දේවදත්තත් ඒකම කියාපි. කිව්ව සාරිපුත්තය මගේ පිට ස්වල්පයක් ගිලන් මේ සංඝයා දැන් පහව තීන මිද්ද ඇත්තේය. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන වචනම කියනවා. පහව තීන මිද්ද ඇත්තේය. මා ස්වල්පයක් සැතපෙන්නේ මේ කිව්වා. කියලා හාන්සි වුණා. ඇල වුණා. ඇල ගඟ වුණා. හොඳට නිින්ද ගියා. ගොරෝ බුද්ධි සුටුස් ගාලා. ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේ අර සංඝයාට කියනවා මෙනෙහි කරන්න ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මනස අනිත්‍යයි. එකම දේ කිව්වේ. ඇයි අසත්පුරුෂයා කියන එකට වැඩ කරේ නැති එක? ඒක අසත්පුරුෂයාට ආйти නැහැ. අසත්පුරුෂයා දවස ගාන කිව්වා පටිච්චසමුප්පාදේ තෝර කිව්වා. අවබෝධ වුණේ නැහැ. සත්පුරුෂයා කිව්වා බුදුරජාණන් වහන්සේ බැරි වෙලාවත් අසත්පුරුෂයා ඒක කියද්දී අවබෝධ වුණා නම් බුද්ධ වචනේ බොරු වෙනවා. මොකද්ද බුද්ධ වචනේ? මේ ශාසනය පවතින්නේ සත්පුරුෂයා මතයි. එහෙනම් ශාසනය අසත්පුරුෂයා මතත් පවතිනවා. කවදාවත් ශාසනයක් අසත්පුරුෂයා මත පවතින්නේ නැහැ. සත්පුරුෂයා මත පමණයි. එතකොට බලන්න සත්පුරුෂ වූ මහා සත්පුරුෂ වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනාව කළා. අර සග පිරිස 509ම සෝවාන් ඵලයටපත් වුණා. දැන් බලන්න සෝවාන් ඵලයටපත් වෙන්න පින තියන අය එහෙම මුලා වුණා නම් මෙකල ගැන කවර කතාවද? එතකොට බලන්න පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට පස්සේ සංඝයාට කිව්වා අපි දැන් පිටත් වෙනවා කිව්වා. ඔබ වහන්සේලා ගන්න තීරණයක් ගන්න කිව්වා. දැන් ඇඟිල්ලෙන් එන කියන්න දෙයක් නෑ. ගන්න තීරණයක් ගන්න අපි පිටත් වෙනවා කිව්වා. අපිත් එනවා කිව්වා. 509ම පිටත් වෙලා ගියා. එතකොට දේවදත්තට උදව් කරපු තව භික්ෂුවක් හිටියා කෝකාලික කියලා. දැන් දේවදත්ත දන්නේ නැහැ දැන් හොඳටම නිදි. දැන් සංඝයා පිටත් වෙලා යනවා. කෝකාලික එනකට කවුරුත් නැහැ ශාලාව පාළුයි. දේවදත්ත බුදි. කාම ගුරුද්දේද බුදිද කියලා ඇහුවා. අහල වැලමිටෙන් යන පපුවට නැගිටපිය කිව්වා. නැගිටලා බලද්දී කවුරුත් ඈ කියලා බැලුවා. හිස් හෝල් එක හිස්. ඒ වෙලෙම ලේවමන ගියා. ඇයි? බලාපොරොත්තුව බිඳුණා. ඒ වෙලේ ඉඳලා ලෙඩ වුණා මාස 9ක්.
එතකොට බලන්න පින්වත්නි මේ මම මේ කිව්වේ මේ හැම තිස්සෙම බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. බුද්ධ වචනේ කියනවනම් යම්කිසි දේවල් ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ. සත්පුරුෂයාගෙන් නම් ධර්ම කතාව යන්නේ කවදාවත් ඒක අසත්පුරුෂයෙකුගෙන් කතා කළාට ඒක වැඩ කරන්නේ නැහැ. දැන් සමහරට කෙනෙක් හිතන්න පුළුවන් මේ ඒ වචනේ කවුරු කිව්වත් එකයි කියලා. කවුරු කිව්වත් බණ කවුරු කිව්වත් එකයි කියලා. එහෙනම් දේවදත්ත කිව්වත් හරිනේ. හරිනේ දේනා. ඒ මුන්නේ කවුරු කිව්වත් බණ නෙමෙයි. සත්පුරුෂ කතාව ධර්මයයි. ඒකයි මම මේකට නම දැම්මේ මහමෙවුනාවේ සත්පුරුෂ මාධ්‍ය ජාලය කියලා. ඔබ දැකලා ඇති ඒක තියෙනවා. සත්පුරුෂයෙක් වෙන්න හරි අමාරුයි. සත්පුරුෂයෙක් වෙනකොට ඒ සත්පුරුෂකමත් එක්ක බද්ධ වෙලා තියෙනවා ගහට හෙවණැල්ල වගේ නැත්නම් ගහට පොත්ත වගේ බද්ධ වෙලා තියෙනවා කෙලෙහි ගුණ. කෙලෙහි ගුණයි සත්පුරුෂකමයි වෙන් කරන්න බෑ. ඒක ලෝකෙ කවදාවත් කිසි කෙනෙකුට වෙන් කරන්න බෑ. ඒකේ තියෙන ස්වාභාවික දෙයක්. සත්පුරුෂකමයි කෙලෙහි ගුණයි.